දැන් මම මේ මොහොතේ රැඳී ඉන්නේ රූෆ් ස්ලැබ් එකේ. මේ ටික නම් ස්ලැබ් එකකින් කවර් වෙනවා. අනිත් ටිකට ඕපන් වෙලා තියෙනවා. එතකොට ගොඩක් ගෙවල් වල තියෙන ගැටලුවක් තමයි වහිනකොට වතුර બ્લોක් වෙලා ඒ වතුර මේ ස්ටෑර්කේස් එක තුලින් පහළට යනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ නම් වතුර වැටෙනවා. ඒකින්ද ඒක වළක්වා ගන්න අපි මේ නිවසේ ස්ලැබ් එක මේ අවස්ථාවේදී එකම ප්‍රමාණයෙන් කොන්ක්‍රීට් කරලා පසු අඟල් දෙකක් පමණ තවත් ලේයර් එකක් දානවා. අඟල් දෙකක් විතර ඝනකම් තියෙන තවත් කොන්ක්‍රීට් ලේයර් එකක් දානවා. වඩා හොඳ අඟල් 6ක් කරන්න පුළුවන් නම් මොකද අපි හිතනවා මේ වැහි වතුර පාසුවෙන් ගලාගෙන යයි කියලා මේ ඒ තියෙන ඩිරෙක්ෂන් වලට ඒ හින්දා අඟල් දෙකක් ප්‍රමාණවත් වෙනවා අවම වශයෙන්. ඒකට මේ උඩම පඩිය අඟල් 4ක් වගේ තමයි දාලා තියෙන්නේ. මුලදීම ඔයාලා ස්ටෑර්කේස් එක කරනකොට ඒව සැලසුම් කරන්න ඕන. අඟල් 6ක් උසට දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ස්ලැබ් එක එහෙනම් අඟල් 6ක පඩියක් නොදා ඉන්න ඕන. අනිත් එක මේ ස්ටෑර්කේස් එක කොන්ක්‍රීට් කරලා තියෙන්නේ මේ මෙතනේ හරියට ගම්ම පඩි දෙකයි තව කරන්න තියෙන්නේ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. එතකොට කොන්ක්‍රීට් කිරීම නිසා ඉතාමත් පහසුවෙන් ඉන්න හැකියාව තියෙනවා උඩට. නැත්නම් සමහරලාට මේ සබ් එකත් එක්කම කරන්න ගියාම ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් ඔයාලා ඉගෙන ගන්න. ඔබගේ නිවසටත් මේ දේවල් එකතු කරගන්න. මොකද වහින දවස්වලට හරිම ගැටලුවක් වෙලා තියෙනවා. එළියට යන්න බය හිතෙනවා. ස්ලැබ් එකේ වතුර બ્લોක් වෙලා නිවස තුලට එවි කියලා. ඒ නින්දා ආවට ඔබගේ නිවස කොටසක් අඟල් 6ක් හෝ අඟල් 2ක් උස් කරලා හදාගන්න.